එකතු වෙන්නවලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ගේම් ප්ලේ එක ගෙනල්ලා දෙන්නේ GTA San Andreas. ඉතින් අද අපි GTA San Andreas ගහමු. මිෂන් ගහන්න නම් යන්නේ නැහැ. මිෂන් ගහද්ද එපා වෙනවා ඇත්තටම කිව්වොත්. ඉතින් අද අපි ගහන්න යන්නේ චීට් කෝඩ් එකක් ගහලා ගේම් ප්ලේ එකක් විතර ගෙන්නන්නේ. මුලින්ම අපි මේන් එකට ගහකම් පස්සෙන් ගිහිල්ලා හරි ඉතින් ආය මු ඊට පස්සේ ඉතින් ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්නද ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මේක අලුත් එකක්. ඉතින් මේක subscribe කරලා නැති හැමෝම මම හිතන subscribe කරලා නැහැ කියලා ගොඩක් අය. ඉතින් අපි අපේ පළවෙනි cheat code එක අහලා පොඩි අතල්ලක් දෙන්න බලමු. මුලින් වාහනයක් නගා ඉතින් මෙතෙන්ට වෙලා යමු. වාහනයක් එයිද නැද්ද කියලා තේරෙන්නේ නැහැ මේ. ඉතින් එනකන් ඉමු අපි. ඉතින් වාහනයක් නම් ආවා. අපි වාහනේට නැගලා බලමු. අයියෝ වාහනේ නැගින් පොඩ්ඩක් මට වෙලා ගියා. ඒ හින්දා මේක ගහන්න ගත්තා. මම මේකම චීට් කෝඩ් එක ගහන්නේ. ඒ ගහන්න ගත්තින් බැරි වුණා ගහන්න. ඉතින් ඌව මරලා දැම්මම අපිට ඌත් එක්ක මේක කරන්න වෙන්නේ නැහැ. මං ආසෙ නැහැ මේ කොළ පාට ඇඳුම් ඇඳගත්තේ උන්ට, රෝස පාට ඇඳුම් ඇඳගත්තේ උන්ටයි පච්ච කොටන් ඉන්නේ උන්ට. උන් හෙනට එපා වෙනවා. උන් එක්ක ගහන්න බෑ මේ ගේම් එක. උන් නැත්තම් මං ගහනවා. අපි අපේ චීට් කෝඩ් එක ගහගමු. ඉතින් අපේ පළවෙනි චීට් කෝඩ් තමයි ප්‍රොෆෙෂනල් කිට් කියන්නේ. ඉතින් මේකෙන් ඔයාලට කිට් ගොඩාරියක් හම්බ වෙනවා. ඉතින් කිට් ගොඩක්. කිට් කියන්නේ මේ තුවක්කු හැරෙද කිට් කියන්නේ තුවක්කු ගොඩාක් හම්බ වෙනවා. ගන්නේ තුවක්කු වල කියන හරි ඒව හම්බ වෙනවා. ඉතින් ඔයාලට පේන ඇති මම අතිස්සුවේ නැත්තම් මම මුඩ තියනවා නැත්තම් තියන්නේ නැහැ. මං ආසනේ තියන්නේ. ඉතින් අතිස්සුවේ නැති වුනහම ඔක තමයි වෙන්නේ. මේ වාහනක් තියෙනවා. ඉතින් කොහොමද ගන්න ටික මේක zoom කරලාම තිබ්බයි. මේ ඔක්කොටම තියන්න ඕනේ zoom කරන එකෙන් නා. හරි ඔන්න බලන්න ඔලු නෑ මොකද ඔලු නෑ. ඔලුව ගලවන් ගිහිල්ලා අපි තව වාහනයක් කුඩු කරලාම දාමු. ඉන්න මේ මිනිස්සුන්ට තියන්න ඕනේ මුලින්. ඉතින් ඔන්න ඔය වාහනය කුඩු කරමු. දෙකක් වැදුනා. හරි ඉවරයි. ඒ වාහනේ දෙක මාව කුඩු කරා. ඉතින් වාහන වලට ගහන්න ඕනේ නැහැ. මේ බෝම්බේ නේද? හරි බෝම්බේ අපේ ළඟ පිපිරෙනවා. හරි හෙල්ත් අඩු වුණා. අවුලන්නේ නැහැ. හෙල්ත් අඩු වුණාට අපිට අවුලන්නේ නැහැ. හෙල්ත් අඩු වෙච්ච තැන හෙල්ත් තියෙන අඩු වෙන්නේ නැහැ. ආයෙ හෙල්ත් අඩු කරගන්න. මම බය නැහැ හෙල්ත් කියන එකට. ඉතින් මේ හෙල්ත් කියන එකට තියෙනවා පොඩි එකක් කිස්සෝ යම් කියලා. ඒක ගහගත්තාම හෙල්ත් වැඩි වෙනවා ඔයාලගේ. ගොඩක් වැඩි වෙනවා හෙල්ත්. හෙල්ත් නෙමෙයි ඒකට සල්ලිත් වැඩි වෙනවා. ඉතින් අපි කාර් එකේ නගිමු. මට කාර් එක ලෙවන්න පුළුවන් ඈ. මම වැට් එක කෑගලින්නේ. කාර් රංගින් නතින් නෙමෙයි. ඒ වැටෙන්න බා. අයියෝ. වැටුණා. අවුල හොල්ලන්නේ නැහැ. අපි කාර් එකේ යමු. යම්මට ආවේ අතාරනේ කොළ පාට ඉක්මනට කලින් ගහුවා. හින්දා දැන් මේ කොළ පාටෙන් ඔක්කොටම ගහනවා. අපි යන් කොහොමද මගේ ඩ්‍රයිවිං කෙලින්ම රේල් පාරෙත් යනවා. තව ටිකක් යනවා. ඉතින් මේ මෙතන මේක තියෙනවා. මට මෙතන මං ආසෙ තැනක් මේ උඩ නගින එක නම් මේ තැනේ ඉඳන් අපිට ලොකු භීෂණයක් කෙරුවා හැකි. මුලින්ම මේ එක මාරුම නැගිටින්න නම් මරුවාට පස්සේ මං ආස නැහැ. මරුවාට පස්සේ ආයෙ නැගිටින්න කියලා. හරි ඉතින් නැගිට්ටනේ. හැබැයි ඌ හිත නැහැදී උගෙන් මගෙන් උට නෙමෙයි වැරදුනා. උට මගෙන් බේරීමක් කරනවා කියලා මං කොහොම හරි මරනවා. වැදුනා. රැක්කනේ ඉතින් ආයෙ. අර වාහන නිකම් හේකින් හැප්පෙනවා. ඒක නම් නිකම් මෝඩ වැඩක්. නිකම් වාහන හේකින් හැප්පෙන්නේ. ඒ වාහන වල එහෙන මෝඩයිනේ ඉතින් ඔහේ හැප්පෙනවා ගිහින්. අපේ අනිත් චීට් කෝඩ් එකක් ගහමු. ඒක ඇවිල්ලා රොකට් මෑන්. ඒක ගහගත්තාම ඔයාලා උඩින් ගියයි. හැබැයි මට මේ උඩින් යනකන හරියට බෑ. මේක යන්න ඕනේ shift එකයි W එකයි තමයි යන්නේ මේක.
මට ඕක හරියට බෑ ඉතින් මේක යනවනේ ඔයාලා මේ ගොඩක් දන්නා ඇති හරියට බාගත්ත හරියට බාගන්න හරියට හරි අම්මෝ මේ කාලෙකට පස්සේ මම මෙහෙම හරියට බාගත්තේ ඉතින් මේක ගොඩක් අදහන්න ඕන දෙයක් මේක ගොඩක් මතක තියාගන්න ඕන හරි අපි අපේ ඊළඟ තැනටත් ආවා ඉතින් දැන් මම වලට වෙන්නන්නේ නැහැ මේක වටින්නේ නැහැ ඉතින් මේක මම නිකන් මේ උඩින් යනකම මේක දෙකම මෙතෙන්ට ආයි කික් එක්සර්සයිස් කරනවා මම ආසන එක්සර්සයිස් කරන උන්ට උනත් ගහන්නත් බෑ දැන් කෙලිම මම කරන්න උයලවන්න බෝම්බයක් දාන්නේ දැන් මගේ තෙල් තඩු වෙනවා ඔගේ තෙල් තඩු වෙනවා මගේ නම් අඩුන්නේ නැහැ අර මොකක්ද ආමර් එකක්ද මොකක්ද එකක් තිබ්බා මම ඔයාලට මේ වතුර පැනලා පෙන්නන්න ඉන්නෝ දැන් ඔයාලට පේනවා ඇති මේ නිල් පාට එක ඕක ටික ටික අඩු වෙනවා මේ පේනන්න බෑනේ මේ මොකද්ද මේ මම මොකේද මේ පැන්නේ ආය උඩට යනවා මේක පායනවා ඉතින් මොකද්ද මේ යට දැන් මොකද්ද මේ හැම නොයිස්ට ඌව හෙනට දෙනවා මම නම් ගන්න යන්නෙත් නෑ නිකන් මිෂන් මම හිතන්නේ ඒ වගේ වෙනවා හිල් පාට එක අඩු වෙtti අපේ හෙල්ත් අඩු වෙනවා ඔක අඩු වෙලාම ගිහම හෙල්ත් අඩු වෙනවා එතකොට බෑ අපිට වතුර හැංගිලා ඉන්න බෑ මොකක්වත් આવුත් හෙලිකොප්ටර් එකක් આવුත් නා අපිට වතුරටම ගහනවා අපිට වෙන මොකක්වත් આવුත් අපිට වතුර හැංගිලා ඉන්න බෑ මොකද අපේ ලේ අඩු වෙනවා හැබැයි එහෙම ඉන්න පුළුවන් විදිහක් තියෙනවා ඒක කණේ දැන් මෙන්න සුපිරි විදිහක් ඉතින් ඒක ඇවිල්ලා චීට් කෝඩ් එකක් ඒකේ නම CVWKXAM ඉතින් ඒක ගහපුවාම වඩ වතුරට වොන්තරන් හිටියේ මේ වතුරට නම් මං ඉඳලා පෙන්නන්නත් බෑ මේක පෙන්න පොඩිනේ ආය උඩට මේ මොකෙද්ද ගෙම්බෙක් වගේ උඩට එන්නේ දැන් මේක වලට හිටියේ හැකි හරිය මේ යටට ගිහින් ඕන තරම් හිටියේ හැකි දැන් පේනවනේ අඩු වෙන්නේ නැහැ හෙල්ත් අඩු වෙන්නේ නැහැ ආය ඕන තරම් යටටලා හිටියේ හැකි මේ මට හෙලිකොප්ටර් සද්දයක් එනවා මං ආසෙ නැහැ හෙලිකොප්ටර් වලට අපි හෙලිකොප්ටර් විනාශ කරමු හරි දැන් පොලිසිය ඇවිසිල්ලක් තමයි තියන්නේ හෙලිකොප්ටර් එකට ගැහුවා කියන්නේ ඒතර පොලිසිය කොහොමත් ඇවිස්සෙනවා පොලිසිය ඇවිස්සුනහම මොකද කරන්නේ හෙලිකොප්ටරේ නම් ගහලා දැන් කුඩු වෙන්නේ නැහැ මම දුවනවා දුවන්න එපා මම යකෙක් නෙමෙයි දුවන්න එපා හෙලිකොප්ටරේට අන්තිම පාරට අමතමු අන්තිම පාරට ගහන්නේ දැන් අපි යම් භීෂණ පිරිලා පොලිසිය මෙන්න බලන්න පොලිසිය එක්ක නිවන් ගමන් යවන හැටි දැන් දැක්කනේ අපි වතුරින් ගියා පොලිසිය එකගේ මිනිහවත් හොයන්නේ නැහැ හැමදාම ගින්දර හරිද අපේ හෙල්ත් අඩු වෙනවා මේ හරියටම දැක්කනේ ඉතින් මේ හෙල්ත් අඩු වෙන වලක් තියෙනවා සුපිරි උපක්‍රම ඊට කලින් මේකට ගහලෙම මේ පායනවා මෙහෙම පාර මැදින් අයින් වෙන්න ඉතින් ඔයාලා හෙල්ත් අඩු වෙනවට ගහන්න ඕනේ ගොඩක් අය දන්නවා ගොඩක් අය ගහනවා ඒ චීට් කෝඩ් එක තමයි බැගුවික්ස් කියන එක ගහුවම ඔයාලා හෙල්ත් වැඩි වෙනවා නෙමෙයි හෙල්ත් බහින්නේ නැහැ අර හෙල්ත් බහින්නේ නැහැ ඉතින් හෙල්ත් බහින්නේ නැහැ දැක්කම පොලිසිය ඒකට හෙල්ත් බහින්නේ නැහැ නේ විහිණක් කරලා ඉන්නේ පායනවා මේ වතුර කාරු ඇවිල්ලා පොලිසියටමයි උදව්ව පගාව කියලා පොලිසිය ඉතින් වරදන්නනේ පොලිසිය මට මොන හරි කියනවා මම පොලිසිය කුඩු කරනවා දාමු මේ ගන්නත් හම්බෙනවා අදාළ නැහැ අපි ගාව ගන්නන් තියනවා පොලිසිය කුඩු කරමු පුළුවන් තරම් හෙල්ප් කරනවා පොලිසිය කුඩු කරනවා දැක්කනේ කෑලි නෑ පොලිසිය හෙල්පුත් නෑ පොලිසිය කෑලි නෑ පොලිසිය විනාශ කරනවාද අය පොලිසිය ඉතුරු වෙන්නේ නෑ කොයි පොලිසිය කොයි ආමීන් මට ගහන්න එහෙම ගහන්න ඕනේ අද මං ගේම් ප්ලේ එකේ හොඳ අතලක් ගන්න කියලා හිටියේ ඒ උනාට හරියන්නේ නැහැ පොලිසිය වැරදි මිනිහව අවුස්ස ගන්න එපා පොලිසිය අපි අම්මු සක්කිලි කියලා මම කියන්නේ නේ ඉතින්
දැක්කනේ ඉතින් පොලිසිය ආදාර නෑ වාහනේ ටයර් එක ඊට පස්සේ පොලිසිය හප්පන් ගියා. ඒ පොලිසියත් එක්ක දැන් මට ඇඩ්ජස්ට් වෙනවා පොලිසිය ඉවර. ඒ කාරණේ ඔක්කොම ඉවර පුපුරනවා බැගික්ස් ගහන් ඉන්නේ උනාට පුපුරද්දි හෙල්ත් අඩු වෙනවා. ඒක තමයි අවුලකට තියෙන්නේ මට මේ වෙඩි තියද්දි නම් අවුල නෑ මම බැලේ හරි විසිනවා මේක ඔවත් විසුණා මේකක් ළඟ වෙලා පුපුරනවා දුම් විතර දුම් ළඟ වෙලා පුපුරන එකක් තේන එපා වෙනවනේ හරි ඉවරයි මුත් ඉවරයි තාම කොහෙන්ද මට ගහන්න කවුද මැරුවේ හරි උන් දෙන්නම ඉවරයි උන් දෙන්නම එකයි ඉඳි තිබුන් දෙන්නම ඉවරයි එමේ ගන්න එකට මං හිනාසෙ 29 ඒ හෙලිකොප්ටර් එකක් එනවා නේද හරි ඌනම් බය බෑ ඌගෙන් නම් අඩු වෙනවා තව හේතුත් නෑ වන්නේ කියන්නේ හෙලිකොප්ටර් එකට පණ පහේ ගන්න තියෙන්නේ හෙලිකොප්ටර් නම් එපා හෙලිකොප්ටර් එපානේ මට ඉන්න දෙන්න හෙලිකොප්ටරේ මට ඉන්න දෙන්න හෙලිකොප්ටරේ මගේ පස්සෙන් පන්නනවා යාළුවනේ මාව බේරගන්න හරියන්නේ නෑ මේ හෙලිකොප්ටරේ පොලිස් කර අඩු කරගන්න ඕනේ ඒකටත් තියෙනවා චීට් කෝඩ් එකක් ඒක තමයි AZAKMI කියන්නේ AZAKMI ඒක ගාවත්තාම ඔයාලගේ පොලිස් තරුණයා පොලිසිය මට බයයි ඉතින් ඇත්තටම කිව්වොත් හරියද මෙච්චරලා රංගපෑමක් කරේ මම සල්ලි දෙන්නම් කිව්වා මේ සල්ලිත් අඩුලා දෙනා වගේ පේනවා නේද මම මරුණ හින්දා ගියා පොලිසිය ගණන් ගන්න බෑ ඉතින් අපි දැන් පොඩ්ඩක් ආතල්ලකින් දැන් පොලිසියත් එක්ක ගහගත්තා මුල් එකේ දෙවෙනි එකේ නිකන් මූඩ් එකක් වගේ හිටියා නිකන් හැම එකගේ මුඩ් ගෑවා දැන් අපි ඒ ඔක්කොම දාන්න ඕනේ ඒ ඔක්කොම නවත්තන්න ඕනේ දැන් අපිට ඕන වෙනවා කාර් එකක් ඒක තමයි චීට් කෝඩ් එක තමයි ඕල්ඩ් ස්පීඩ් ඩෙමෝන් ඉතින් මේ ස්පිනින් නම් දාන්නම් මේ උඩින් ඒක ගහත්තාම අපිට හම්බ වෙනවා මේ වගේ පරණ කාර් එකක් ඒ පරණ කාර් එක සුපිරියක් මට නම් කාර් එලවන්නයි මට කාර් ඊසි මට ඔය කාර් කියන්නේ පොඩි කාලේ ඉඳන් මං කරේ කාර් එලන්න බලන්න මේ කාර් වද්ද ගත්තා නෙමෙයි වද්ද ගත්තා ඉතල වැද්ද ගත්තා ඒක මං ආසි නෑ මගේ ඒකට ඇස්වා කට හැදෙනවට ඉස්සරහලා එක ලයිට් එකයි වැඩ රුන් ගාලා යනවා ඉතින් කොහොමද මගේ හැරවිල්ලා ඒකෙදින්ම GTR පරාදයි මේ මෙතන GTR එකක් තියෙන්නේ මේක වේගෙන් යනවා මට පැද ගන්න බැරි වුණාට ඔයාලා මේක අරන් මේ GTR එන්නේ ලම්බෝදින් ආයෙවත් දාලා නෑ යනවා වේගෙන් ගිහිල්ලා හප්ප ගන්න පප්පරසි මේ අර ඔරකෝරගේ සුපිරිනේ මේ කාර්ය හරියන්නේ නෑ පරණ කාර් හරියන්නේ නෑ අපි ගන්න ඕනේ අලුත් කාර් එකක් මේ අලුත් කාර් එකේ චීට් කෝඩ් එක තමයි V-Rock Poké කියන්නේ V-Rock Poké මේක හපුවම සුපිරි රේසින් කාර් එකක් හම්බෙනවා ඉතින් අපි මේ රේසින් කාර් එක බදලා බලමු මේකත් කලින් එක වගේ තමයි මට හරියට පැද ගන්න බෑ හැබැයි මර වේගින් යනවා ඕ එක සැනුවට ඉවර මොකද මේ කාර් එක උඩ ෆොටෝ ගහන්න ඉන්න වෙන්නේ මේ කාර් එකේ අපි යමු වේගෙන් අපි පාගල යමු දැක්කන් ලොකු පාරක් තිබ්බත් මම වද්ද ගන්න පොල් ගහේ දැන් මෙතන බිල්ඩිමේ ඒක මත්‍රම් වැදෙනවා කියන්නකො මම එහෙම කියලා කපලා ගන්න හැදුවේ හරි කියන්නේ මම කොහේ හරි වද්ද ගන්නවා ඒක මගේ හැටි ඒක තමයි මගේ මෝස්තරේ මේක සුපිරි මේ කාර් එක නම් සුපිරි මම වගේ නැතුව හොඳ කෙනෙක්ට සම්මානෙන් ගිහිල්ලා මම වේගෙන් ගිහිල්ලා ඒක පාරක් ටින් ගාලා වැදෙනවා විතර අර දැක්කනේ හැබැයි මේ වද්ද ගත්තාම ඉතින් ආයේ මට ගියා මම මෙහෙම හිතුවාට බොරුවක් කරේ
කෙලින්ම ගිහෑගේ මේ බොරුවක් මෙච්චරලා කරේ මේ යන වේගය බලන්න මේ වැට්ටෙක් නේද වැට්ටෙක් නෙමෙයි අයියෝ පප් ඉතින් වැඩක් නැහැ කාර් එකක් පැද ගන්න බැරුව ඉඳලා වැඩක් නැහැ CJ තීරණය කරා එයා මේ වෙලාවේ සියදිවි නාස්ති කර ගන්නවා කියලා ඉතින් CJ මලා දැන් ඇවිල්ලා තියෙන්නේ AJ ඉතින් මෙයාට උඩ වයින්න පුළුවන් ඉතින් මේ චීට් කෝඩ් එක තමයි කැන්ගරු කියන්නේ මේ උඩ පයින්න පුළුවන් මාර විදියට මේ මොකක් චීට් එක ඩීඇක්ටිවේට් වුණා ඉතින් අපි හේසොයම් ගහමු මේ උඩ වයිද්ද හෙල්ත් අඩු වෙනවා ඒකට එපා වෙනවා අපි හෙල්ත් වැඩි කරගමු හරි වාහන නම් තියෙනවා සුද්දා මේ වාහනවල අපිට වැදෙන්නෙත් නෑ වාහනවල මං ඇයි ඒ වැදෙන්නේ නැත්තේ ඉතින් බෆ් මී අප් කියන මේ කෝඩ් එකෙන් වලට ඇඟ ලොකු කරගන්න පුළුවන් මේ කෝඩ් එක කරලා අපි ඇඟ ලොකු කරගමු එතකොට කට්ටිය අපිට බයයි හරිද ඔන්න බලන්න ඔන්න කැප්ප අර ගානට පාරට කපන්න යන්නේ කොටසි මේ කොහෙද මේ ආවේ ඇත්තටම මේ වාහනේ කියන එක මට හරියන්නේ මට ඕනේ ලොකු වාහනයක් මේ ලොකු වාහනයක් කොහොමද මට මෙව එපා ඉතින් මේ ඇඟ තිබ්බා කියලා වැඩක් නැහැ ඉතින් දුවන්නත් බෑ ගහන්නත් බෑ මෙලෝ රහක් නැහැ මේ ඇඟ තිබ්බා කියලා ඕම් බලන්න මුට ගැහුවට මුට දැනෙන්නේවත් නැහැ නිකන් ගැහුවා කියලා මේ මර සුපිරියක් කෑගෙන මුඩ පැන්න ජම්ප් එක දාලා ඉතින් මේ මොස්ටර් මෑෂ් කියන එක ගහපුවම ඔයාලට මොස්ටර් ට්‍රක් එකක් එනවා මේ චීට් කෝඩ් එකේ කොයි යන්නේ මගේ මොස්ටර් එක ආමේ දෙන්නේ ඒ බලන්න ගේම් එකේ මට කරන වැඩේ මොස්ටර් ට්‍රක් එක දෙන්න ඇම්බියුලන්ස් එක පැත්තට කියන්නේ දන්නවා ගේම් එක මට වාහන පදින්න බෑ කියලා ඒකයි එතෙන්ට දුන්නේ ඉතින් අපි වේගෙන් යමු මේ වද්ද ගන්න එපා පොලිසියක් ඉන්නවා මේ කොහමද මොස්ටර් ට්‍රක් සුපිරියා යම්ම ගමා හරව කැප කොටසේ කොහෙද මේ මං යන්නේ මේ මට කවුරු හරි වාහන පදින්න උගන්නන්න ඒ වාහන පදින්න දුව බෑ මේක කරන්න ඉතින් අපි වාහන පදින්න කොහොමද ටෙලිපොටේෂන් එක ඉතින් මේ වාහනේ මගේ හැකියාව ඔයාලා දැක්කේ නේද වාහනේ කොහෙද උබරලා තියෙනවා නෑ එහෙම එකක් දැක්කව ඉන්න බෑ ඉතින් අපිට පුළුවන් ද උඩින් යන්න අද දින ඔබගේ ප්‍රශ්නය අපිට පුළුවන් ද උඩින් යන්න ඉතින් මේකටත් මම හොයාගත්ත පිළියම ඒක තමයි මේ චීට් කෝඩ් එක RIPAZHA කියන චීට් කෝඩ් එක මේක ඇක්ටිවේට් වුණ ගමන් ඔයාලා මෙහෙම උඩින් යනවා ඕ පේනවා උඩින් යනවා ඉතින් මේ උඩ යන්න බයි ඇති උඩින් ගියති ඔය්යෝ හරිනේ දැන් ඉතින් ලෑන්ඩ් කරමු ඒ වතුර නැගටෙන්න එපා පොල් ගහක වැදිනවා නේ මේ තව මේ උඩ යනවා වතුරේ නේද ඒ දැන් බහමු මෙතන උඩට ගියා ෂීට් ඒ බහින්න බෑ ඒ F1 වල බහින්න ඒ දැන් මොකෝ ගන්න ඒ මේ වතුරට රැත් යනවා හරි ඉතින් අදට වීඩියෝ එක ඉවරයි ඉතින් වීඩියෝ එක බලපු ඔයාලට හැමෝටම thank you ඉතින් මාව subscribe කරලා නැද subscribe කරන්න ඒ like කරන්න වීඩියෝ එකට තවත් මේ වගේ වීඩියෝ ගේන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න ඉතින් එහෙනම් අදට අපි ගියා bye